ආයුබෝවන් ලක්වාසී සැමටත් ලෝපුරා විසිර සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ටත් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වාසනාවන්ත නොවැම්බර් මාසයක් ප්‍රාර්ථනා කරනවා. නොවැම්බර් මාසයට අපේ ක්‍රමයට අපි කියන්නේ ඉල් මාසය කියලා. අපි දන්නවා ඉල් මාසයේ විරු සමරුව නේද? ඒ වගේ තියෙනවා. ඉතින් වප් මාසයෙන් පස්සේ අපි දන්නවා මේ ඉල් මාසයේ එන්නේ. එතකොට භවභෝග සම්පත් වැවෙන මාසය නේද? බණ්ඩි ගොයම එන මාසය. එතකොට කිරි වදින මාසය හේන් ගොවි තැන්වල. එතකොට අපි දන්නවා ඔය වීලි කලාපේට හොඳට වැස්ස වැවිලා අවුවත් වෙන මධ්‍යස්ථ මාසය තමයි මේ මාසය. සාමාන්‍ය කුඹුරක හේනක බැලුවහම හොඳට පැල ඇටි වැවිලා ඊරුඟු යායවල් හොඳට දඩි බිඩි ගාලා හැදෙන නේද? භවභෝග හැදීගෙන යන මාසය තමයි මේ මාසය. හොඳ මට්ටමක් එනවා. එතකොට මේ මාසයේ ග්‍රහමාරු පිළිබඳව අපි සාකච්ඡා කරන්න හදන්නේ. රවි ග්‍රහයා නීච වෙලා නැවත ඉපදෙන මාසය, මිය ගිහිල්ලා නැවත ඉපදෙන මාසය තමයි මේ මාසය. මේක ඉල් මාසය. එතකොට නොවැම්බර් මාසයේ 16 වෙනකොට නීච වෙච්ච රවි වෘශ්චික රාශියට පිවිසෙනවා. වෘශ්චික රාශිය කියන්නේ අටවැන්න විශ්ව කේන්දරේ නේද? 7න් මාරක වෙලා මිය ගිහිලා රවි ඉපදෙනවා. ඉපදිලා දින 15ක් වෘශ්චික රාශියේ නොවැම්බර් මාසයට අයිති වෙනවා. ඊට පස්සේ ධනු රාශියට වෘශ්චික රාශියේ ඉතිරි දින 15 දෙසැම්බර් 15 දක්වා ක්‍රියාත්මක වෙනවා. මේක පිළිබඳව ඉතින් පූර්ණ විග්‍රහය දීර්ඝ විස්තරයක් අපේ ක්‍රමයට ජ්‍යොතිෂයට අනුව පෙරදිග විද්‍යාවන්ට අනුව සිංහල ක්‍රමයට අපිට කියන්න පුළුවන්. නමුත් අපි දැන් මේ වෙලාවේ සූදානම් වෙන්නේ එහෙම දෙයකට නෙවෙයි. නොවැම්බර් මාසයේ ග්‍රහ පලාපල ඔබ වෙත ගෙන එන්න. එතකොට නොවැම්බර් මාසයේ ගත්තහම විශේෂ ග්‍රහමාරු වීම් කිහිපයක් සිද්ධ වෙනවා. ඒ ගැන අපි බලමු. නොවැම්බර් 2 වෙනිදා දවල් 1කුත් ගානට 1:15ට පමණ සිකුරු ග්‍රහයා තුලා රාශියට ඇවිල්ලා පංචමහා පුරුෂ යෝගයක් හදනවා මාලවී කියලා. ඉතින් මේක හැම ලග්නයකටම නෙවෙයි ලග්න 4කට විතර සුබඵල අත් කරනවා මාලවී යෝගය හරහා. ඉතින් ඒකක් එතකොට ඒක පවතිනවා දින 44ක් දෙසැම්බර් 26 දක්වා මේ තුලා රාශියේ හැසිරෙනවා. නොවැම්බර් 26 දක්වා තුලාවේ හැසිරීලා ඊළඟට වෘශ්චික රාශියට යනවා සිකුරු. ඊට පස්සේ අපි දන්නවා නොවැම්බර් 26 වෙනිදා නැවතත් නොවැම්බර් මාසයේදී සිකුරු මාරු වෙලා වෘශ්චික රාශියේ ඉඳලා ඊට පස්සේ ධනු රාශියට යනවා එයා දෙසැම්බර් 20. ඊට පස්සේ අපි දන්නවා නැවතත් නොවැම්බර් මාසේ 23 වෙනිදා බුධ ග්‍රහයා වෘශ්චික රාශියට ගිහිපු බුධ ග්‍රහයා තුලා රාශියට පිවිසෙනවා වක්‍ර වෙනවා. වක්‍ර වෙච්ච නොවැම්බර් මාසේ 11 වෙනිදා තමයි වෘශ්චික රාශිය තුල බුධ වක්‍ර වෙන්නේ. වක්‍ර වෙලා ඉන්න බුධ 23 වෙනිදා ආපහු තුලාවට යනවා. තුලාවට ගිහපු බුධ ආපහු දෙසැම්බර් 6 වෙනිදා වෘශ්චිකයට එනවා. එවැනි කතන්දරයක් තියෙනවා. වක්‍ර බුධ නොවැම්බර් 29 වක්‍රයෙන් ඉවත් වෙනවා. මේ වගේ කාරණා ගණනාවක් තියෙනවා. ඊට අමතරව ගත්තාම 10 වෙනි මාසේ 18 වෙනිදා ඔක්තෝබර් 18 වෙනිදා මේ කටක රාශිගත වෙච්ච බ්‍රහස්පති ග්‍රහයා නොවැම්බර් 11 වෙනිදා උච්ච වෙලා ඉන්න බ්‍රහස්පති කටක රාශියේ උච්ච වක්‍ර වෙනවා. ඉතින් කිසියම් පැරණි පොත්පත් කීපයක සඳහන් වෙනවා
උච්ච වෙලා වක්‍ර වෙච්ච බ්‍රහස්පති නීච වෙනවා කියලා. ඒ කියන්නේ ඕනම ග්‍රහයෙක් උච්ච වෙලා වක්‍ර වුණාම නීච වෙනවා කියලා. ඉතින් ඒකේ යම් සැලකිය යුතු විශ්වාස කළ හැකි තත්ත්වයක් තියෙනව නැත්තේ නෑ. නමුත් මොනම වෙලාවකවත් උච්චය නොදී ඉන්නේ නෑ. නීච ග්‍රහයෙක් වුණත් එහෙමයි. නීච භංග රාජයෝගයක් ඇදුවට නීචය නොදී ඉන්නේ නෑ. ඒක අලු මතින් නැගිටින්නේ. අලු වෙන්න ඕන අලු මතින් නැගිටින්න. අන්න එහෙම තත්ත්වයක් තියෙන්නේ. ඉතින් අර උච්ච වෙච්ච කෙනා, ඒ කියන්නේ බුදුහාමුදුරුව අපි ගන්නකෝ. රාජකීය තත්ත්වය සිදුහත් කුමාරයා. රජෙක්ගේ පුතෙක් වෙලා යුව රජු වෙලා සැප උපරිමයෙන්ම ලැබලා උච්ච වෙලා වක්‍ර වෙන වගේ වෙලාවක් තමයි ඒ වෙලාව තිබුණේ. ඒකේ ආදීනව තත්ත්වය දැකලා එපා වෙන්නේ. එපා වෙලා තමයි ගිහිල්ලා ගිහිගේ හැර ගිහිල්ලා සත්‍ය අවබෝධ කරගෙන ලෝකයට ධර්මයේ දේශනය කරනලා බුදුහාමුදුරුවෝ බවට පත් වේ. ගෞතම බුදුහාමුදුරුවෝ. ඉතින් මේ අන්න ඒ විදිහට අපිට සමහර උදාහරණ අරන් පැහැදිලි කරගන්න පුළුවන්. දැන් නොවැම්බර් මාසයට අදාළව අපි මේවා සාකච්ඡා කරනකොට මේ ගහමාරුත් එක්ක ඉස්සෙල්ලා බලමු අපි ලංකාවට කොහොමද කියලා. ඉතින් ලංකාවට අපි දන්නවා මේ නොවැම්බර් මාසයේ මැද වෙනකන් රජයේ කටයුතු වලට විපක්ෂයේ දැඩි බලපෑම් ඇති වෙනවා. රජයේ කටයුතු ජනතාව අතරේ විවේචනය වෙනවා. රවි ඉතා දුර්වල වෙලා යන කාලයක්. නමුත් නොවැම්බර් 2 ඉඳලා රවි නීච භංග රාජයෝගයක් හදා ගන්නවා තුලාවට සිකුරු වෙන නිසා. ඉතින් ඒක නිසා නොවැම්බර් මාසය රජයට අවාසිදායක නැහැ. ඒ හැම ගැටලුවක්ම निराකරණය කරගෙන ජයග්‍රාහී මාවතට පිවිසලා ඉදිරියටම යන කාලයක් හැටියට පෙන්눔 කරනවා. නමුත් විපක්ෂයේ කටයුතු සහ රැකියා සම්බන්ධව විවිධ වෘත්තීන් සම්බන්ධව රජයට විරුද්ධව කැරලි කෝලහල වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම නොවැම්බර් මාසයේ රට තුල තරමක සෞඛ්‍ය ගැටලු ඇති කරන්න පුළුවන්. රෝග ව්‍යාප්තිය වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. එවැනි ගැටලු කාරී තත්ත්වයක් තියෙනවා. ඒ වගේම බලාපොරොත්තු නැති ස්වභාවික විපත් විශේෂයෙන්ම ජලයෙන් වගේ දේවල් වලින් ඇති වෙන්න පුළුවන්. ඒ ගැනත් සැලකිල්ලෙන් ඉන්න ඕන මහ ජනතාව හැටියට ඔබ. මීට අමතරව ගත්තාම රජයේ රැකියා ක්ෂේත්‍රවල බොහෝ රාජ්‍ය සේවකයන්ට රජයේ නියෝජනය කරන නිලධාරීන්ට මේ කාලයේ අපල කාලයක් චෝදනා එල්ල වෙනවා මහ ජනතාවගෙන්. විශේෂයෙන්ම මහ ජනතාවගෙන් චෝදනා එල්ල වෙන කාලයක් හැටියට මේ කාලේ පෙන්눔 කරනවා. ඒක නිසා මුල් සති දෙක නොවැම්බර් මාසයේ ඒ රජයට සහ රජයේ නිලධාරීන්ට අසුබතාවයන් නැති කරන ආකාරය පෙන්නනවා. සමහර නිලධාරීන් නීතියේ රැහැනට අහු වෙන්න පුළුවන්. ඒ වගේම රජයට සම්බන්ධ වෙලා කටයුතු කරපු සහ රජය නියෝජනය කරමින් කටයුතු කරපු, ඒ කියන්නේ පසුගිය රජයන් වත් නියෝජනය කරමින් කටයුතු කරපු රාජ්‍ය අවභාවිතා කරපු වගේ අයට මේ නීච කාලයේදී බරපතල විදියට නීතිමය ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හිරේ විලංගුවේ වැටෙන්න පුළුවන්. ඉතින් ඒ පිළිබඳවත් මතක් කරන්න ඕන. එතකොට නොවැම්බර් මාසයේ 15 පසු කාලය ගත්තාම ලංකාවේ කටයුතු පෙර පරිදි සාමාන්‍ය විදියට ඉස්සරහට යන ආකාරය අඳුනා ගන්න පුළුවන්. රජයේ සේවයට හොඳයි. රජයේ කටයුතු වේගයෙන් ඉස්සරහට යනවා, කාර්ය බහුල වෙනවා. එහෙම තත්ත්වයක් තියෙනවා. රජය ගොඩක් වෙහෙසකර අන්දමින් වැඩ කරන, නියෝග දෙන, ඉක්මනින් රාජ්‍ය නිලධාරීන්ගේ කටයුතු සිද්ධ වෙන, හොයා බලන රජයේ කටයුතු වේගවත් වෙන කාලයක්. විශේෂයෙන්ම මේ කාලේ රාජ්‍ය අයවැයෙම ඉදිරිපත් වෙන කාලයක් බවට පත් වෙනවා. අර මම කිව්වේ විපක්ෂය දැඩි ලෙස මේ හරහා කලබල වෙනවා සහ රජයට විරුද්ධව කැරලි ගහනවා වගේ සිදුවීම් වගේම නොවැම්බර් 15 පසු කාලයේදී මේවා ජයගෙන රජය ඉස්සරහට යනවා. ඒ වගේම රජයේ කටයුතු පළල් වෙනවා, ඉක්මන් වෙනවා, වේගවත් වෙනවා. පහුගිය මාසවල හැමින් වැඩ කරපුවා දෙගුණ තෙගුණ වෙල වැඩ කරන කාලයක් බවට මේ කාලයපත් වෙන්න පුළුවන්.
ඊට අමතරව ගත්තනින් පස්සේ මහජන කටයුතු ගත්තාම ඇත්ත වශයෙන්ම සාමාන්‍ය පරිදි ඒ කටයුතු ඉදිරියට සිදුවෙන යන ආකාරය තමයි තෙන්දී අපිට අඳුනා ගන්න වෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද ඉදිරියේ ලග්නයෙන් ලග්නයට ප්‍රතිඵල උදා වෙන්නේ කියලා මොන ලග්න වලට සුබඵල. හොඳයි අපි ඊළඟට සලකා බලමු මේ මේෂයේ ඉඳලා මීනය දක්වා ලග්න 12 අතරින් වඩාත්ම නොවැම්බර් මාසයේ සුබඵල අත් කරන ලග්න මොනවද කියලා. අපි දන්නවා මේෂ එතකොට කටක තුලා මකර කියන ලග්න හතර අපිට ඒවට නම් කරන්න පුළුවන් ප්‍රධාන ලග්න කොටු එහෙම නැත්නම් 1 4 7 10 නිවේදනය කරන චර රාශි ලග්න කියලා. මෙන්න මේ ලග්න හතරට මේ කාලය තුල ඇති කරනවා ඊටාම හොඳ යෝගයක් නොවැම්බර් 2 වෙනිදා පංචමහා පුරුෂ යෝගය හැටියට අපි කතා කරන ඒ පිළිබඳව සලකා බලන ඒ පිළිබඳව ඇගීමකට ලක් කරමින් සිදු කරන යෝගයක්. මේක තමයි මාලවී කියන පංචමහා පුරුෂ යෝගය. සුඛයට සැපයට අධිපති මාලවී කියලා තමයි කියන්නේ. එතකොට මේ මාලවී යෝගය සිකුරු හරහා තමයි දෙන්නේ. එතකොට සිකුරු ගහයා තුලා ලග්නයට එනවා නොවැම්බර් 2 වෙනිදා. ඉතින් ඒ ආවට පස්සේ ලග්න හතරට මාලවී කියන පංචමහා පුරුෂ යෝගය දෙනවා. ඊට පස්සේ මොකක්ද විශේෂයක් වෙනවා. ඒ මොකක්ද තමයි මේ වෙලාවේ රවි ගහයා තුලා රාශියේ නීච වෙලා ඉන්නවා. ඒ කියන්නේ හරියටම අංශක 14 15 16 කියන අංශකවල ඉන්නවා. මේ ඉන්න වෙලාවේ සිකුරු ඇවිල්ලා මාලවී පංචමහා පුරුෂ යෝගය දුන්නාම නීච භංග රාජයෝගයක් හදනවා තුලාවේ. එතකොට මාලවී පුරුෂ යෝගය මහා යෝගය නීච භංග රාජයෝගය වගේ දේවල් හදනවා. ඊට අමතරව ගුරු හංස යෝගය හදලා තියෙනවා කටක රාශියේ. එතකොට වෘච්චික රාශියේ හදලා තියෙනවා තවත් ශස්ත්‍රේත්‍ර යෝගයක්. එතකොට වෘච්චිකයට අදාළව විශේෂයෙන්ම ඔය තිර රාශි වලට ප්‍රබල රුචක යෝගය දුන්නත් ඊටාම ප්‍රබල යෝගයක් හැටියට වෘච්චිකයට සහ මේෂයට රාජ බලයක් දෙනවා කුජගහය. එතකොට මේ කාලේ ඊටාම ප්‍රබලයි. රාහු කුම්භයේ ප්‍රබල වෙලා තියෙනවා, කේතු සිංහයේ ප්‍රබල වෙලා තියෙනවා. ඊටා ප්‍රබල ග්‍රහචාරයක් පවතින කාලයක් තමයි නොවැම්බර් මාසයේ උදා වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ ලග්න හතරටත් අනිකුත් ලග්න දෙකටත් ලග්න හයට ඊටාම සුබඵල කාලයක් හැටියට මේ කාලේ පෙන්වා දෙන්න පුළුවන්. ඊට අමතරව කටකය ඊටාම ප්‍රබල වෙනව කොහොමත් ධනු කුම්භ කියන රාශි වලටත් ඊටාම ශක්තිමත් තත්ත්වයක් ඇති කරනවා. අනිත් ලග්න වලට මධ්‍යස්ථ සුබඵලයක් ඇති කරනවා මේ කාලේ. ඉතින් මේෂ ලග්නය මොන බලය දුන්නත් මේ ග්‍රහචාරයේ හැටියට තරමක පීඩාවකට පහුගිය කාලේ ඉඳලම ලක් වෙලා තියෙනවා. ඉන් ටිකක් මිදීමට පුළුවන්. හොඳයි. අපි බලමු එහෙනම් සාකච්ඡා කළ ලග්නෙන් ලග්නය තත්ත්වය කෙසේදයි කියලා. ආයුබෝවන් මේෂ ලග්නය අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2025 නොවැම්බර් මාසයේ ලක්වාසී සැමටත් ලෝපුරා විසිරී සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ටත් කොහොමද කියලා. මේෂ ලග්නධාරීන්ගේ ලග්නාධිපති කුජගහයා. මේ කුජගහයා පහුගිය මාසේ ඔක්තෝබර් මාසේ 27 වෙනිදා වෘච්චික රාශියට පිවිසුණා මේෂයෙන් 8 වෙන්නට. ඉතින් ලග්නාධිපති ඊටාම බලවත් ශස්ත්‍රේත්‍ර රාශියට පැමිණීම මේෂ ලග්නයට ගොඩක් හොඳයි. ඉතින් මීට අමතරව ගත්තහම නොවැම්බර් 2 වෙනිදා තුලා රාශියේ හෙවත් 7 වෙන්නේ 6 වෙන්නේ නීච වෙලා ඉන්න සිකුරු ගහයා 7 වෙන්නට ඇවිල්ලා එතන මාලවී කියන පංචමහා පුරුෂ යෝගය හදනවා. එතෙන්දී එතන රවි නීච වෙලා ඉන්න නිසා නීච භංග රාජ යෝගයකුත් හදනවා.
එතකොට කටක රාශියේ 4 වෙනි බ්‍රහස්පති මේ වෙලාවේ උච්චත්ව ඉන්නවා අවුරුදු 12කට පස්සේ. මෙන්න මේ ග්‍රහචාරය ගත්තාම නොවැම්බර් මාසයේ මුල් සති දෙක ඊටාම සුබදායක තත්ත්වයක් හැටියට මේෂ ලග්න හිමියන්ට පෙන්වා දෙන්න පුළුවන්. හැබැයි පොඩි කාරණාවක් තියෙන්නේ බුධ ග්‍රහයාගේ හැසිරීම නොවැම්බර් 10 වෙනිදා ඉඳලා. මෙන්න මේක ටිකක් ඔය තීරණ ගැනීමේදී පොඩි අඩුපාඩු ටිකක් පෙන්නනවා. ඒ ඇරුණම මේෂ ලග්න හිමියන්ට ගොඩක් හොඳයි. විශේෂයෙන්ම රෝගකාරක තත්ත්වය පිළිබඳව මේ කාලේ පෙන්නනවා. ඒ රාශික තත්ත්වයක් ක්‍රියාත්මක වෙන නිසා සෙරසුරු 12 වෙනි ඉන්න නිසා මේ වෙලාවේ ප්‍රතිකාර වලින් රෝගීන් සුවපත් වෙනවා පෙන්නනවා. ශල්‍ය කර්ම පෙන්නනවා. ඉතින් ඇත්ත වශයෙන්ම රෝග කල් දාන්න නැතුව ප්‍රතිකර්ම කල් දාන්න නැතුව මේ කාලේ ඒ දේවල් වලට යොමු වීම මේෂ ලග්න හිමියන්ට අනාගතයේ යහපත් කිරීමට හේතුවක් වෙන බව මම ප්‍රකාශ කරන්න ඕන. ඒක නිසා මේෂ ලග්න හිමියන් බුද්ධිමත්ව කල්පනා කරලා කටයුතු කිරීම වඩා සුබදායක බව මතක තබා ගන්න ඕන. ඒ විතරක් නෙවෙයි මේෂ ලග්න හිමියන්ගේ වැදගත් සටහනක් තමයි මේ කාලේ රැකියා ව්‍යාපාර වැනි දේවල් වල අලුත් සම්බන්ධතා අලුත් යොමු වීම පෙන්නනවා. ඊටත් අමතරව විදේශගත වෙන්න බලාගෙන ඉන්නවා නම් ඒ අයට විදේශගත වීමේ හැකියාවේ වැඩි ශක්්‍යතාවයක් පෙන්නනවා. ඒක ජයග්‍රහණ අත්පත් වීමට විශේෂ හේතුවක් වෙනවා. ඒක නිසා රැකියා මාරු වීම අලුත් රැකියාවලට යෑම වගේ දේවල් සුබදායක විදිහට ඇති වේවි. ඉතින් ඒක නිසා ඒ පිළිබඳව තීරණ ගැනීමට හොඳ කාලයක් බව මුල් සති දෙක බොහෝම යහපත් විදියට හැසිරෙන බව මතක් කරන්න ඕන. අවසාන සති දෙකේ තරමක පීඩාවක් ක්‍රියාත්මක වෙනවා. බුධගේ හැසිරීම සහ රවි නීච භංග රාජෝගයෙන් ඉවත් වීම හරහා. ඒක නිසා මුල් කාලය ගොඩක් හොඳයි. දෙවෙනි සතිය තරමක හොඳක් තමයි පෙන්눔 කරන්නේ. ඒක නිසා බුද්ධිමත්ව කල්පනා කරලා බලලා වැඩ කරන්න කියන එක මතක් කරන්න කැමතියි. ජය වේවා. අපි මේ සූදානම් වෙන්නේ 2025 නොවැම්බර් මාසයේ ඔබට කොහොමද කියලා කතා කරන්න. වෘෂභ ලග්න හිමියන්ගේ தත්ත්වය බලමු. වෘෂභ ලග්න හිමියන්ගේ ලග්නාධිපති වෙන්නේ සිකුරු ගහයා. මාසය ආරම්භ වෙනකොට සිකුරු ගහයා ඉන්නේ කන්‍යා රාශියේ නීච වෙලා. එතකොට කන්‍යාව කියන්නේ 6 වෙන්න. එතකොට 5 වෙන්න. එතකොට මේ කන්‍යාවේ නීච වෙලා ඉන්න සිකුරු ගහයා නීච භංග රාජයෝගයක් හදාගෙන 6 වෙන්නට යොමු වෙනවා නොවැම්බර් 2 වෙනිදා. නමුත් 6 වෙන්නට යොමු වීමත් ඒ තරම්ම සුබ ඵලයක් අත් කරන්නේ නැහැ. නමුත් විදේශ රැකියා ගත කරන වගේ අයට විදේශය හා සම්බන්ධ රැකියා ගත කරන අයට ඒ වගේම ඔය විදේශයට සම්බන්ධ ව්‍යාපාර කරන බිස්නස් කරන වගේ අයටත් මේ தත්ත්වය තරමක් යහපත් කියලා අපිට පෙන්වා දෙන්න පුළුවන්. කෙසේ නමුත් මුල් සති දෙකේ තරමක පීඩාවක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඊට පස්සේ රවි ග්‍රහයා වෘෂභ ලග්න හිමියන්ගේ වෘශ්චික රාශියට පිවිසීමක් සිද්ධ වෙනවා නොවැම්බර් මාසයේ 16 වෙනිදා. මේ එතෙන්ට පිවිසීමත් එක්ක යම්කිසි වාසියක් සිද්ධ වෙනවා. මොකද බුධ ග්‍රහයා ඒ වෙනකොට 7 වෙනිදේ ගමන් කරන නිසා රවිගේ පැමිණීමත් එක්ක සබඳතාවල අලුත් වීමක් ජයග්‍රහණ අත්පත් වීමක් පෙන්වු කරනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි කටයුතු ඉදිරියට යන්නේ. ඒ නිසා එහි වාසියක් තියෙන බව පේනවා. කෙසේ නමුත් සිකුරු තුලාවට පැමිණීම අයහපතක් නෙවෙන නිසා රවිත් එතනින් ඉවත් වීම හරහා නොවැම්බර් මාසේ 16න් පස්සේ වෘෂභ ලග්න හිමියන්ගේ ජයග්‍රහණය අත්පත් වීමේ වැඩි වාසි සහගත තත්ත්වයක් පේනවා. ඒක නිසා ඊටා ඉක්මනට මේ මුල් සති දෙකේ කටයුතු කළමනාකරණය කරගෙන සැලසුම් කරගෙන නොවැම්බර් මාසයේ මැද ඉඳලා ඉස්සරහට යන්න ඔබ කටයුතු සම්පාදනය කරගත්තොත් ඔබට ඇත්ත වශයෙන්ම නියත ජයග්‍රහණ අත්පත් කරගන්න තියෙන අවස්ථාව බොහොම හොඳයි. ඊට අමතරව මට කියන්න තියෙන්නේ රෝග සම්බන්ධයෙන් විශේෂයෙන්ම යටි බඩ
වකුගඩු මුත්‍රාශය අක්මාව වගේ ඉන්ද්‍රියන් වල ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම හෘද රෝග වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම නහරවල රුධිර කැටිහිර වීම වගේ දේවල් වෙන්න පුළුවන්. මේ සම්බන්ධව ප්‍රතිකාර සහ රෝග ලක්ෂණ සහ වෛද්‍යවරුන්ගේ අනතුරු ඇඟවීම් තියෙන අය අවධානයෙන් කටයුතු කරන්න කියලා මතක් කරනවා. ඒක විශේෂයෙන් කේන්දරවල පෙන්눔 කරන නිසා. හොඳයි. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. මිථුන ලග්නය. අපි නොවැම්බර් මාසයේ පලාපල තමයි කතා කරමින් ඉන්නේ. නොවැම්බර් මාසයේ උදා වෙන්නේ ඊටාම යහපත් වාතාවරණයක් මිථුන ලග්න හිමියන්ට අරගෙන. හැබැයි ලග්නාධිපති ගහයා ශස්ත්‍රේත්‍ර කුජත් එක්ක එකතු වෙලා වෘශ්චික රාශියේ 6 වෙනි තමයි ඉන්නේ. එතන රැකියාවල ලැබීම් වලට සහ හොඳ රැකියාවකට පදනම සකස් කරනවා. ඊට අමතරව මෙතන ඔය අන් අයගෙන් ලැබීම් ණයට ගන්න දේවල් පෙන්නනවා. ඉතින් ඇත්ත වශයෙන්ම ඔය බැංකු ලෝන් එහෙම නැත්නම් අතමාරු එහෙම නැත්නම් ආයෝජන වගේ දේවල් වලට හොඳ කාලයක් හැටියට තමයි මේ කාලේ පෙන්වන්නේ. හවුල් ආයෝජන වගේ දේවල්. දැන් ඔබගේ දැනුම, ඔබගේ ඉඩම, ඔබගේ කඩය බිස්නස් එක මුදල් තියෙන යාළුවෙක්ගෙන් හෝ හිතවතෙක්ගෙන්. මෙන්න මේ වගේ ව්‍යාපාර ඉස්සරහට යන්න හොඳ කාලයක් හැටියට පෙන්නනවා. හැබැයි ලග්නාධිපති වක්‍ර වෙලා දුර්වල වෙනවා මේ 6 වෙනි 11 වෙනිදා නොවැම්බර්. එතන ඉඳලා 23 දක්වා ඊටාම පරිස්සමෙන් තමයි කළමනාකරණය කරගෙන දේවල් යන්න වෙන්නේ. මොකද මේ කාලය ඔබට බුද්ධිමත් නොවන වැඩ කිරීම හේතුවෙන් අලාභ වෙන්න පුළුවන්, නොමග යන්න පුළුවන්, ප්‍රේමය නම් රැවටෙන්න පුළුවන්. මෙන්න මේ දේවල් පෙන්නනවා. ඒක නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. මතක තියාගන්න ඕන දෙයක් තමයි සිකුරු නීච වෙලා කන්‍යාවේ ආරම්භයේම ඉන්නේ නොවැම්බර්. එයා නීච භංග තත්ත්වයටපත් වෙනවා නොවැම්බර් 2 රාජයෝගයක් හදා ගන්නවා නීච භංග පස්වැන්නට ඇවිල්ලා. මෙන්න මේ පස්වැන්නට පැමිණීම හරහා ඔබ ප්‍රේමවන්තයෙක් නම් අලුත් පෙම්වතියක් ඔබට හම්බෙන්න පුළුවන්. එයා ධනවත් බලවත් කෙනෙක් බවට පත් වෙන්නත් පුළුවන්. හැබැයි එහෙම ප්‍රේමයක් දැනට භුක්ති විඳින කෙනාගෙන් ගැලවෙන්නත් පුළුවන්. ඉතින් අර කියපු එකේ විලෝමය එතකොට වෙන්නේ. තේරෙනවද? මේක ඉතින් අර කේන්දර වල தත්ත්වයේ අනුව තමයි අපිට ගලපා බලන්න වෙන්නේ. එහෙම දේවල් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔබගේ ජීවිතයේ රැකියාව, වෘත්තීය ව්‍යාපාරයේ තීරණාත්මක සතියක් එන්න පුළුවන්. දැන් අපි හිතමු තැටිය රත් වෙලා ඉන්න අයට මේ ව්‍යාපාර නම් මොනවා හරි ආයෝජන නම් ඒ අවදානම් තීරණාත්මක සංධියක ඉන්න කෙනෙක්ගේ නොවැම්බර් 23ත් 29ත් අතර තුලා රාශියට නැවත බුද යෑම හරහා වාසියක් ඇති කරන්න පුළුවන්. තේරෙනවද? ඊළඟට අපි හිතමු අලුත් පෙම්වතියක් හම්බෙලා හිටපු කෙනාට මේ සතියේදී එයා ඔබ ඇතැරලා යන්න පුළුවන් ඔබගේ වැරද්දක් නිසා. තේරෙනවද? ඔබ එයා රවට්ටලා හරි මොනවා හරි නිසා. ඉතින් අන්නේ විදියට මේ ලග්නාධිපති තුලා සහ වෘශ්චික රාශියේ නිතර හැසිරීම එහාට මෙහාට යාලා මෙයා දින 66ක ඉතා තීරණාත්මක යන ගමනක අතරමඟදී තමයි මේ නොවැම්බර් මාසය ගැන අපි පලාපල කියන්නේ. ඒක නිසා මිථුන ලග්න හිමියන් මේ කාලය නොවැම්බර් ඉතාම බුද්ධිමත්ව සැලසුම්ම ලියාගෙන වැඩ කරන්න ඕන කාලයක් බව මතක් කරනවා. ඒ වගේම මතක තියාගන්න මිථුන ලග්න හිමි දරුවන් විභාග වලට ලියනවා නම් මේ කාලේ ටිකක් පරිස්සම් වෙන්න ඕන. ඔබ හරිම පිළිතුරට නෙවෙයි ඉර ගහන්න වෙන්න පුළුවන්. සැකේට. ඒ නිසා එයා තව ටිකක් ෆලෝ කරලා යන්න ඕන කියන එක මතක් කරලා දෙන්න කැමතියි. ජය වේවා. කටක ලග්නය. අපි කටක ලග්නයේ පලාපල කියමු නොවැම්බර් මාසයේ සම්බන්ධව. නොවැම්බර් මාසයේ ඊ타මත්ම වාසනාව උරගා බලන ලග්නයක් තමයි කටකය. කටකයට අවුරුදු 12කට පස්සේ බ්‍රහස්පති ගහයා ඇවිල්ලා මුළු කටකයම ආලෝකමත් කරලා තියෙන මේ වෙලාවේ. ඔක්තෝබර් 18 ආවේ. මෙතෙන් සිට කටක ලග්න හිමියන්ට මුල් සති දෙක ඊටාම වාසනාවන්ත කාලයක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම මිථුන රාශියට
අධිපති වෙන බුද ගහය උච්චක රාශියේ ගමන් කිරීම උච්චක රාශියේ ගමන් කිරීම හරහා ඒ උච්චක රාශියේ කුජ ගහය ශස්ත්‍රේත්‍ර බලයෙන් ඉදීම අධ්‍යාපනයේ ලබන දරුවන්ට අධ්‍යාපනයේ නිරත වෙන අයට රැකියාවල නිරත වෙන අයට ගොඩාක්ම හොඳ කාලයක් මේ කාලේ. විශේෂයෙන්ම සිනමාව සාහිත්‍ය වගේ දේවල් වල නිරත වෙන අයට අලුත් නිර්මාණ ආරම්භීමට හොඳ කාලයක්. නිර්මාණවල ජයග්‍රහණ අත්පත් වෙන සම්මානයට පාත්‍ර වෙන කාලයක් මේ කාලය. කටකලක් නිහිමියන්ට අත් වශයෙන්ම නොවැම්බර් මාසේ පුරාම වාසනාව රැගෙන මාසයක් හැටියට අපිට පෙන්වන්න දෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි කටකලක් නිහිමියන්ගේ නොවැම්බර් මාසේ 15 වෙනි පස්සේ අලුත් රැකියා යන්න අලුත් මාරු වීමකට යොමු වෙන්න එහෙම නැත්නම් ඉන්න තැන පහසුකම් වැඩි කරගන්න හොඳ අවස්ථාවක් වෙනවා. ඒ විතරක් නෙවෙයි කලින් දුර බැහැරකට රැකියාවට ඔබ මාරු වෙලා හිටියානම් ඔබට මෙහාට මාරු වීමක් දුන්නේ නැත්නම් ඔන්න දැන් ඉල්ලන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. ඒ පිළිබඳවත් සුබවාදීව හිතලා ධනාත්මකව හිතලා කටයුතු කරන එක ඔබට වාසි සහගතයි. ඒ වගේම අලුත් ආයෝජනයකට කටකලක් නිහිමියන් යනවනම් ඉතාම හොඳ කාලයක් හැටියට මේ කාලය හඳුනා දෙන්න පුළුවන්. ඉතාම හොඳ කාලයක් හැටියට. ඒක නිසා ජීවිතය පිළිබඳව අවුරුදු 12කින් පස්සේ අලුත් වෙන කාලයක් නැවත ආරම්භ වෙනවා. ඒක පාවිච්චි කරන්න කියන එක නැවත නැවතත් මතක් කරනවා. ජය වේවා. සිංහ ලග්නය නොවැම්බර් මාසයේ පිළිබඳව සිංහ ලග්නයට කොහොමද කියලා කතා කරමු. සිංහ ලග්න හිමියන්ගේ රවි තුලාවේ නීච වෙලා මේ වෙලාවේ ඉන්නේ. රවි නීච වෙලා යනවා නොවැම්බර් මාසයේ 16 දක්වා. තුලාවේ නීච වෙලා ඉන්නේ. එතකොට මේ තුලාවේ නීච වීම වික්‍රම ස්ථානයේ නිර්මාණය කරන්නේ. එතකොට මෙතන නොවැම්බර් 2 වෙනිදා ධනස්ථානයේ නීච වෙලා හිටපු සිකුරු, ඒ කියන්නේ දෙවන්නේ නීච වෙලා හිටපු සිකුරු තුලාවට ගිහිල්ලා ඊටාම බලවත් වෙනවා. එතකොට නීච භංග රාජයෝගයක් හදනවා මෙයා රවිත් එක්ක. මේ නීච භංග රාජයෝගය නිසා සිංහ රාශිය දෙවැනිදා ඉඳලා ශක්තිමත් වෙනවා. එතකොට ඔබගේ ගමනාගමනය හොඳයි. එතකොට ඔබ අලුත් රටකට යන්න පුළුවන්. එහෙම නැත්නම් ලංකාවේ ඉන්නවා නම් නැවත රට යන්න පුළුවන්. එතකොට ඔබට අලුත් රැකියා අලුත් පහසුකම් ලැබෙන්න පුළුවන්. ඔබට ඔබ දේශපාලඥයෙක් නම් ඔබට අලුත් තනතුරක් හම්බෙන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ മന്ത്രി කෙනෙක් නම් ඇමතිකමක් හම්බෙන්න පුළුවන්. නියෝජ්‍ය ඇමති කෙනෙක් නම් ඇමතිකමක් හම්බෙන්න පුළුවන්. නැත්නම් මොනවා හරි ආයතනයක වගකීමක් හම්බෙන්න පුළුවන්. නිලධාරියෙක් නම් උසස් වීම හම්බෙන්න පුළුවන්. ඔබට වගකීම් ඔබ පැවරිලා ඔබ ඇගීමට ලක් වෙන කාලයක් හැටියටත් මේ කාලේ හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම කටක රාශියේ 12 වෙන්නේ බ්‍රහස්පති ඊටාම උච්ච ශ්වරයෙන් ඉන්න නිසා විදේශ සම්බන්ධතා, විදේශ ලැබීම්, විදේශ රැකියා, විදේශ හිතවත්කම් බහුල වෙන ප්‍රතිලාභ ලැබෙන කාලයක් හැටියටත් මේ කාලේ අඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ගෘහ ජීවිතය කුජගේ ශස්ත්‍රේත්‍ර භවනේ උච්චකේ ඉන්න නිසා ඔබගේ එදිනෙදා කටයුතු වල ජයග්‍රහී ස්වરૂපය, දේවල් ලැබීම්, මිලදී ගැනීම, අලුත් වැඩියා මේ වගේ දේවල් පෙන්නනවා. ඉතින් මේවා වාසනාවන්ත ලක්ෂණ. ඉතින් ඔබට පුළුවන් ඇත්ත වශයෙන්ම නොවැම්බර් මාසේ 15 වෙනි පස්සේ ගොඩක්ම හොඳට ජීවත් වෙන්න වාසනාව සහිතව එතෙක් ඔබට හදිස්සි විපරිත රාජයෝග වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. තරමක රෝග බාධා ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ හදවත් රෝග හෝ හදිස්සි අනතුරු වගේ ඒවා අර මම කිව්ව නීච භංග රාජයෝගයට යටත්. ඉතින් ඒකේ විලෝමය තමයි නීචය ක්‍රියාත්මක වීම. නීච භංග වීම වා නීචය ක්‍රියාත්මක. ඉතින් එවැනි තත්ත්වයන් තියෙනවා. ඉතින් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම වැදගත් වෙනවා. ඉතින් ඔය තරුණ අය සිංහ ලග්නයේ තියෙන උඩින් පියාඹින්න යන්න එපා. මෝටර් සයිකල් වල මේ මෝටර් සයිකලෙන් උඩින් යන්න බැරි බව මේ ඒගොල්ලෝ හොඳට අවබෝධයෙන් කටයුතු කරන්න ඕන. උඩින් යනවා නම් හොඳට ඉගෙනගෙන නැත්තම් ලංකා පුරාම විසිරී තියෙන වෘත්තීය පුහුණු ආයතන, වෘත්තීය පුහුණු විශ්වවිද්‍යාලයක් තියෙනවා, ටෙක් තියෙනවා, නයිට තියෙනවා. මේ ආයතනයක ඉතාම සුළු වෙන් මාස 6ක පාඨමාලාවක් කළා
දෙන දීමනාවකුත් අරගෙන හොඳ වෘත්තිකයෙක් වෙලා ජීවිත කාලෙම පියවන්න පුළුවන් වෙන්න විදේශ රටකට යන්න. එහෙම නැතුව මේ තරුණ දරුවෝ මෝටර් සයිකලයෙන් පියාඹන්න යන්න එපා කියන එක මතක් කරනවා. විශේෂයෙන්ම සිංහල අග්‍රේමි දරුවෝ මේ අනිවාර්යෙන්ම එයාගේ ඇහැ ගැහෙන මානෙ ඉන්න අයට පේන්න වීරකම් කරනවා, බල්ටි ගහනවා. අද දවසේ වල්ටි ගහන ළමයි තමයි මේ අපරාධේ තරුණ ජීවිත තව සමූහයක් විනාශ කරන්නේ. ඉතින් ඒක නිසා පරිස්සමෙන් කටයුතු කරන්න, අවබෝධයෙන් කටයුතු කරන්න කියලා මතක් කරනවා. බුදගේ දුර්වලතාවය නිසා බුද්ධිමත් නොවන වැඩ කරන්න පුළුවන්. කන්‍යා ලග්නය නොවැම්බර් මාසයේ පිළිබඳව අපි කතා කරමින් හිටියේ. ඉතින් කන්‍යා ලග්න හිමියන්ගේ ලග්නාධිපති වෙන බුධ ග්‍රහයා 24 වෙනිදා ඔක්තෝබර් උච්චික රාශියට ආවා. ඒ උච්චික රාශියට එහි අධිපතිය වෙන කුජ ග්‍රහය ආවා 27 වෙනිදා. ඒක නිසා ඒ දෙන්න ඊටාම ශක්තිමත්ව ඉන්නවා වික්‍රම ස්ථානයේ. ඉතින් වික්‍රම ස්ථානයේ ඉන්නකොට ක්‍රීඩාව නිරත කන්‍යා ලග්න හිමියන් ක්‍රීඩාව නිරත වෙනවා. රැකියාවක් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් එයාට රැකියාවක් ලැබෙනවා. ඒක විදේශයට සම්බන්ධ රැකියාවක් වෙන්න පුළුවන්, විදේශීය නියෝජනය කරන රැකියාවක් වෙන්න පුළුවන්, ආරක්ෂක අංශවල උපදේශක තනතුරක් වගේ දෙයක් වෙන්න පුළුවන්, ක්‍රීඩා උපදේශක තනතුරක් වගේ දෙයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔය බ්‍රහස්පති කටකෙට ඇවිල්ලා 11 වෙනි ඉන්න නිසා ආගමික අංශයක් නියෝජනය කරන තනතුරක් වෙන්නත් පුළුවන්. ඉතින් බ්‍රහස්පති ඊටාම හොඳින් අවුරුදු 12කට පස්සේ බලවත් වෙලා ඔබේ 11 වෙනිට අයස්ථානයට ඇවිල්ලා ඉන්න තියෙන වෙලාවේ කන්‍යා ලග්න හිමියන්ට විස්මිත ප්‍රතිඵල ඇති කරන්න පුළුවන්. රවි ග්‍රහයා නීච වෙලා ඉඳලා නොවැම්බර් 2 නීච භංග රාජයෝගයක් හදාගෙන සිකුරුත් එක්ක තුලා රාශියේ ස්ථාවර වෙන නිසා නොවැම්බර් මාසයේ පුරාම කන්‍යා ලග්න හිමියන්ට වාසි සහගත තත්ත්වයන් නිර්මාණය කරනවා. හැබැයි ලග්නාධිපති බුධ නොවැම්බර් 11 නොවැම්බර් 23 අතරේ වක්‍ර වීම, නැවත තුලාවට යෑම, තුලාවේ වක්‍රව ඉඳලා නිවෘත්ත වීම වගේ සංසිද්ධි කිහිපයක් නිසා ඔබ අලුත්පත් වීම, විදේශ රැකියාවලට යෑම, ඩොකියුමන්ට් පස්සම වගේ දේවල් වලට මුහුණ දෙන්න පුළුවන්. ඒ කියන්නේ අලුත් රැකියාවට යනවා නම් කරන රැකියාවේ වැඩ අවසන් නොකිරීමේ ප්‍රශ්නයට මතුවට ඔබට ගැටලුවක් එන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව බුද්ධිමත්ව හිතලා අවබෝධයෙන් වැඩ කරන්න ඕන. ඒක නිසා ලැබෙන දේ දරස් කාලා බාරගන්නේ නැතුව පරිස්සමෙන් කටයුතු කිරීම වඩා වැදගත් වෙන බව මතක් කරන්න ඕන. ඉතින් යහපත් මාසයකට, සාර්ථක මාසයකට කන්‍යා ලග්න හිමියන්ට සුබ ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. නොවැම්බර් මාසයේ තුලා ලග්නයට කොහොමද කියලා අපි සාකච්ඡා කරමු. නොවැම්බර් 2 වෙනිදා තුලා ලග්නයේ අධිපති සිකුරු 12 වෙනි නීචව ඉඳලා ලග්නයට එනවා නීච භංග රාජයෝගයකුත් හදාගෙන. එතෙන් සිට තුලා ලග්නයට විශිෂ්ට ප්‍රතිඵල හම්බෙනවා නොවැම්බර් මාසයේ පුරාම. විශේෂයෙන්ම කටක රාශියේ බ්‍රහස්පති උච්ච වෙලා ඉඳලා රාජයෝගයක් දෙන වෙලාවේ මාලවී මේ ගුරුහංශ කියන මහා යෝගය දෙන වෙලාවේ ඔබත් ලග්නාධිපති හැටියට මාලවී කියන පංච මහා පුරුෂ යෝගය හදාගෙන ලග්නයට ආවහම තුලා ලග්න හිමියන්ගේ ජයග්‍රහණ අත්පත් වෙනවා. ලෝකය කතා බහ කරන ඔබ ගැන, රට කතා බහ කරන ඔබ ගැන. ඔබ තුලා ලග්න හිමි රාජ්‍ය නායකයෙක් නම් ඔබට ලෝකයේ විශිෂ්ට මට්ටමේ සම්මානයක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම ලෝකයේ ඔබට ස්තුති කරන්න පුළුවන් මොනවා හරි නිර්මාණයකට. ඒ වගේම ඔබ උගතෙක් නම් මේ වෙලාවේ මල් මාල වැටෙන ඔබගේ පොත්පත් නිසා, ඔබගේ නිර්මාණ නිසා මල් මාලයක් ඔබට වැටෙන්න පුළුවන්. ඇගීමට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ විවාහ වෙලා ඉන්න කාන්තාවක් නම්, තරුණ කාන්තාවක් නම් මේ කාලේ ඔබට අලුත් දරු සම්පත් ලැබෙන්න පුළුවන්. ඒ වගේම gedara dora සතුට ජනනය වෙන්න පුළුවන්. ඒ වගේම විවාහ බලාපොරොත්තුෙන් ඉන්න කාන්තාවක් නම් අනිවාර්යයෙන්ම විවාහයට දින යෙදෙන්න පුළුවන්. හොඳ ප්‍රීතිමත් විශ්වාසවන්ත පෙම්වතෙක් ලැබෙන්න පුළුවන්. ඒවා ජයග්‍රහී ලක්ෂණ හැටියට අපට කතා කරන්න පුළුවන්. ඒ වගේම සබඳතාවල ස්ථාවර බවක් මේ කාලේ
ඇති කරනවා. විශේෂයෙන්ම කුජගහය උච්චක රාශියේ ශක්තිමත් වීම හරහා ඇති කරනවා. දැන් අපි හිතමු විවාහ වෙලා විවාහ බිඳ වැටුණු යම් කිසි කාන්තාවක් ඉන්නවා නම් ඒ අයට දෙවන විවාහයකට සහකරුවන් මේ කාලේ හම්බෙන්න පුළුවන්. නැත්නම් එවැනි බැඳීමක් ඇති වෙන්නත් මේ කාලේ තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේම ඔබගේ විශේෂයෙන්ම විදේශ රැකියා වගේ දේවල් වල මේ විදේශ රැකියා වගේ දේවල් වල මේ මොනවා හරි රැකියා මාරුවීම් පිළිබඳව ඩොකියුමන්ට් වල ගැටලු මේ කාලේ ඇත්නම් ඒවා හදාගන්න හොඳ කාලයක් මේ නිවැරදි කරගන්න හොඳ කාලයක්. ඒ වගේම විදේශ රැකියාවල දැනට කරමින් ඉන්න රැකියාවේ ගැටලු සහගත තැන් තියෙනවා නම් අලුත් රැකියාවක් හෙව්වොත් ඔබට මේ කාලේ අනිවාර්යයෙන්ම අලුත් රැකියාවක් ලැබෙනවා. හැබැයි මාරු වෙන්න මේ කාලේ හොඳ කාලයක් නෙවෙයි. මොකද විශේෂයෙන්ම නොවැම්බර් 11ත් 23ත් අතර බාධා පෙන්වන නිසා. නමුත් හොඳ රැකියාවක ඔබට සතුටු වෙන්න පුළුවන් මට්ටමේ ඔබට සුදුසුකම් අනුව සතුටු වෙන්න පුළුවන් අහවල් කම්පැනි අහවල් වැටුප් දෙනවා ඔයාට ඔයා ගන්නම් කියන පණිවිඩය ලැබෙන්න පුළුවන්. ඒක නිසා ජයග්‍රහණම ලැබෙන කාලයක් මේ කාලේ. ඉතින් ඒ පිළිබඳව හොයා බලා කටයුතු කරන්න කියලා අපි යෝජනා කරනවා. ඔබට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයිබෝවන්. නොවැම්බර් මාසයේ උච්චික ලග්න හිමියන්ට කොහොමද කියලා බලමු. උච්චික ලග්න හිමියන්ගේ ලග්නාධිපති ලග්නයට ඇවිල්ලා ඉන්නේ. ඒ ආවේ ඔක්තෝබර් මාසේ 27. එතන බුධ හිටියයි ඉන්නකොට මේ වෙලාවේ හොඳ රැකියාවක් කරමින් ඉන්න කාලයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රැකියාවකට හොඳ අවස්ථාවක් හම්බෙච්ච කාලයක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම විදේශ රැකියා, විදේශ ගතවීම, විදේශ අධ්‍යාපනය, විදේශ සම්බන්ධතා ඊටාම තීරණාත්මක විදියට ඔබත් එක්ක ක්‍රියා කරන කාලයක් මේ. සමහර විට ඔබට හදිස්සියෙම විදේශගත වෙන්න පුළුවන් සංචාරයකට. එක්ක රැකියාවකට යන්න පුළුවන්, එක්ක අධ්‍යාපනයට යන්න පුළුවන්. එහෙම නැත්නම් විදේශයකින් ඔබට ශිෂ්‍යත්වයක්, ආධාරයක්, උපකාරයක්, මුදලක්, භාණ්ඩයක් වුණත් මේ කාලයේ ලැබෙන්න පුළුවන් කාලයක් හැටියට පේනවා. විශේෂයෙන්ම තව දෙයක් තමයි 12 වෙනි හරහා තුලාවේ සහ කන්‍යාවේ මේ හැසිරීම 11 වෙනි 12 අතර සම්බන්ධතා ඔබ මේ වෙනකොට රජයේ රැකියාවක් හෝ වෙනත් රැකියාවක් කරමින් උසාවියේ ඔබට විරුද්ධව නඩු ක්‍රියාත්මක වෙනවා නම් මේ කාලයේ නඩු කරලියට එන නඩු අහන සහ ඔබට විරුද්ධව තීන්දුව తీරන ක්‍රියාත්මක වෙන්න තියෙන අවස්ථා තියෙනවා. ඒක හරියට මෙන්න මේ විදිහට පැහැදිලි කරලා දෙන්න වෙන්නේ. නොවැම්බර් 11 වෙනකන් ඉතා හොඳයි. නොවැම්බර් 23 දක්වා හොඳ නැහැ. නොවැම්බර් 23ත් 29ත් අතර මොනවා හරි ඊට සම්බන්ධව තීන්දුවක් හම්බෙන්න පුළුවන්. ඒක කියන්න වෙන්නේ නොවැම්බර් 11 දක්වා හොඳ අයට 23 29 අතර හොඳ තීන්දුවක් ලැබෙන්නේ නැත. නොවැම්බර් 23ත් නොවැම්බර් 11ත් අතර හොඳ අයට ඒ කාලයේදී ලැබෙන තීරණය වාසි සහගතයි. මෙන්න මේ විදිහේ කාලයක් තමයි නොවැම්බර් ඔබට පෙන්වන්නේ. ඒ නිසා ඔබ අවබෝධයෙන් කටයුතු කරගන්න ඕන. හොඳ සහ නරක දෙකම මිශ්‍ර වෙච්ච ලග්නයක් තමයි මේ උච්චික ලග්නය. මේ නොවැම්බර් මාසයේදී ජයග්‍රහණයටපත් වෙන්න පුළුවන්. ඒකේ විලෝමයේ අනිත් පැත්තේ ප්‍රශ්න තියෙන අයට තීරණාත්මක විදිහේ තීන්දුව ලැබෙන්නත් පුළුවන්. ඉතින් ඒ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරගන්න ඕන. දිනවක් වාන හරුවට යොදා ගන්න ඕන. එම නැති දේවල් කල් දාන්න ඕන. ඒ විදිහට කටයුතු කරන්න කියලා මතක් කරන්න කැමතියි. ආයිබෝවන්. නොවැම්බර් මාසයේ ධනු ලග්න හිමියන්ට කොහොමද කියලා අපි කෙටියෙන් සාකච්ඡා කරමු. ධනු ලග්න හිමියන්ගේ ලග්නාධිපති වෙන බ්‍රහස්පති 8 වෙන්නේ උච්ච වෙලා ඉන්නවා. ඒක නිසා විපරිත බලයක් ලබා දෙන මොහොතක් මේ මොහොත. ඉතින් රවි බුධ කුජ කියන ග්‍රහය තුන් දෙනා නොවැම්බර් මාසය තුල ඔබේ 12 වෙනිනේ හැසිරෙනවා. ඉතින් මේ කාලය නොවැම්බර් 15 වෙනි පසු කාලය ඔබට විදේශගත වීම තියෙන්න පුළුවන්. ඒ වගේම ඔබට අලුත් රැකියාවක් නම් ඒක විදේශයට සම්බන්ධ රැකියාවක්. එහෙම නැත්නම් රෝහල් වලට සම්බන්ධ රැකියාවක්, ආරක්ෂක අංශ වලට සම්බන්ධ රැකියාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට
ඔබ නීතිමය ප්‍රශ්නවලට ඉඩකඩම් වලට රැකියාව සම්බන්ධයෙන් නීතිමය ප්‍රශ්නයක් උසාවියේ යනවා නම් මේ වෙලාවේ උසාවි ගානේ රස්තියාදු වෙන කාලයක් හැටියටත් පෙන්නනවා. තේරෙනවද? ඒ පිළිබඳව පරිස්සමෙන් කටයුතු කරන්න ඕන. ඒ වගේම ඔබේ 7 වැන්නාධිපති බුධග්‍රහයා 10 වැන්නාධිපතියා 12 වැන්නේ සහ 11 වැන්නේ හැසිරීම ඔබට ටිකක් විපරිත විදියට කටයුතු සිද්ධ කරන්න පුළුවන්. විශේෂයෙන්ම කන්‍යා රාශියත් තුලා රාශියත් වෘශ්චික රාශියත් අතර මේ බුධගේ සැරිසැරීම ඔබගේ පෙම්වතිය ඔබගේ බිරිඳ විදේශගත වීමක් වෙන්න පුළුවන්. ඇය ඔබව හැරදා යන්නත් පුළුවන්. ඔහු ඔබව හැරදා යන්නත් පුළුවන්. විදේශගත වෙන්නත් පුළුවන්. ඉතින් විදේශ අධ්‍යාපනයට වගේ දේවල් වලට මේ කාරණා මේ විදිහට මේ කේන්දරයේ ග්‍රහචාරය අනුව අපිට පෙන්වුම් කරනවා. ඒක නිසා එවැනි තත්ත්වයක් කළමනාකරණය කර ගැනීම සඳහා මේ අපේ සටහන් ඔබට වටිනවා වෙන්න පුළුවන්. ඒක නිසා මේ දේවල් ඒ විදිහට පරිස්සමෙන් භාවිතා කරන්න කියලා මතක් කරනවා. විශේෂයෙන්ම ධනු ලග්නීමයන්ගේ 4 වැන්නේ සෙනසුරු ඒ රාෂ්ටක තත්ත්වයක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. සඳුවේ මෙතන ඉන්නවා නම් බරපතල විදියට ඒක මානසික පීඩාවක් ඇති කරන්න පුළුවන්. ගෘහ ජීවිතයේ පීඩාවක් ඇති කරන්න පුළුවන්. සඳුවේම නැත්තම් මේ කාලේ gedara dore කටයුතු වල වැඩ පොඩ්ඩක් හිර වෙලා කරගන්න බැරුව තියෙන පුළුවන්. ඉතින් මේ දේවල් ඔබ කළමනාකරණය කරගත්තොත් ඉදිරි මාසයේ ඔබට යහපත් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ධනු ලග්න හිමියන්ගේ නොවැම්බර් 16 පසු කතාව ටිකක් යහපත් වෙනවා. මොකද රවි ග්‍රහයාගේ මාරු වීම 12 වෙනිට ආවහම එතන ඇත්ත වශයෙන්ම රවි 12ට අසුබ ග්‍රහයෙක් නෙවෙයිනේ. ඉතින් වැඩිදුර අධ්‍යාපනයට විදේශගත වෙන්න ඉන්නවා නම් රැකියාවට විදේශගත ඉන්නවා නම් ඒ අයට මේ කතාව ඊටාම යහපත් වෙනවා. හැබැයි රැකියාවේ නීතිමය ප්‍රශ්න පෙන්නන අයට උසාවි පිළිබඳව ගැටලු පෙන්නන අයට මේක ඊටා අසුබතාවයක් වෙන්න පුළුවන්. ඒක නිසා ධනු ලග්නයේ මධ්‍යස්ථ ලග්නයක් හැටියට මේ මාසයේදී අපි සලකා බලන්න ඕන. ඒක නිසා ලග්නාධිපතිගේ හැසිරීම 8 වුණත් ඒක තරම්ම යහපත් තැනක් නෙවෙයිනේ. ඉතින් ඒක නිසා 12 වැන්නේ ග්‍රහයන් 3 දෙනෙක්ගේ හැසිරීමත් සෙනසුරු 4 වැන්නේ වක්‍ර වෙලා ඉඳීමත් නිසා ඔය අසුබතාවයන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මේක අසනීපවලට ප්‍රතිකාර යොදන ශල්‍ය කර්ම යොදන කාලයක් හැටියට හඳුනා ගන්නත් පුළුවන්. ඒක නිසා අවබෝධයෙන් කටයුතු කරන්න කියන එක මතක් කරන්න ඕන. ආයුබෝවන්. නොවැම්බර් මාසයේ මකර ලග්න හිමියන්ට කොහොමද? මකර ලග්න හිමියන්ට ඇත්ත වශයෙන්ම විශේෂ වැදගත්කමක් තියෙන මාසයක් නොවැම්බර් මාසය. වාසිසහගත මාසයක්. මකරයට උච්ච වෙන කුජ ග්‍රහයා තමාගේ ශක්ෂේත්‍ර භවනවන උච්චික රාශියට පැමිණීම ඉතාම හොඳයි. ඒක අයස්ථානය වෙනවා. ඒ එනකොට එතන බුධ ඉන්නවා. ඒක නිසා ඔබට මේ වෙලාවේ ලැබීම් වල යහපතක් පෙන්නනවා. අලුත් රැකියා මම්පෙත් විවර කරනවා. මෙතෙන්ට රවි එනවා නොවැම්බර් 16. එතකොට කුජ බුධ රවි කියන ග්‍රහ තුන් දෙනාගේ ටිකක් මේ යෝගයේ ක්‍රූර යෝගයක්. එහෙම වුණත් 11 වෙන්නේ මේක යෙදීම මකර ලග්න හිමියන්ට තාම ප්‍රබල යෝගයක් හැටියට පෙන්නනවා. දරදඬු තීරණ ගැනීමේ හැකියාව පෙන්නන ඔබට කෝටියක් දෝෂ භංග කරන වෘත්තීය ආදායම් ව්‍යාපාරවල හොඳ පැත්තක් පෙන්වන කාලයක් හැටියට මේ කාලය අඳුර ගන්න පුළුවන්. ඒ වගේම 7 වෙනි ආශ්‍රිතව අවුරුදු 12කට පස්සේ බ්‍රහස්පති ග්‍රහයා කටක රාශිගත වීම ඔබගේ සම්බන්ධතාවල ඊටාම නැවුම් බවක් ඇති කරනවා. අලුත් බවක් ඇති කරනවා. අලුත් ජීවිතයකට අඩිය තියෙන කාලයක් හැටියට පෙන්වනවා. ඔබ මෙතෙක් පෞල් ජීවිතයක් ගත කළ නැත්නම් විවාහය පේන තෙක් මානක තිබුණ නැත්නම් එයාට විවාහය දොරගුළු විවෘත කරනවා. හොඳ සම්බන්ධතාවයක් తాවකාලිකව ඇති කළා හොඳ කෙනෙක් මුණ ගස්සනවා. ඉතින් ඒක පෙන්නනවා. එතකොට විවාහය බිඳ වැටිලා අවුරුදු ගාණක් සහකරුවක් සහකාරියක් නැතුව ඉන්න කෙනෙකුට අලුත් සහකරුවෙක් සහකාරියක් පෙන්නනවා. ඉතින් මේක හොඳ ලක්ෂණයක්. ඉතින් ඔබට පුළුවන් තීරණාත්මක විදිහට ඔබේ ජීවිතය පිළිබඳව අලුත් තීරණයක් ගන්න කේන්දර පරීක්ෂාවකින් අනතුරුව. ඉතින් ඒක නින්දා මකර ලග්න හිමියන්ගේ
විවාහ සම්බන්ධතා විතරක් නෙවෙයි ව්‍යාපාරික සම්බන්ධතා එතකොට අන්‍යෝන්‍ය වෙනත් සම්බන්ධතා යාළු මිත්‍ර සම්බන්ධතාවල වුණත් අලුත් බවක් නැවුම් බවක් පෙන්වනවා. ඒක නිසා ඔබට මේ කාලය යහපත් කාලයක් හැටියට වඩා වැදගත් වෙයි කියලා අපි මතක් කරන්න ඕන. ඉතින් පරිස්සම් වෙන්න ඕන කාලය තමයි විශේෂයෙන්ම වෙනදා වාගේම ඔබේ සහකරුගේ අසනීප තත්ත්වයන් වගේ දේවල් ඊළඟට ඔය ලිංගික මෞත්‍ර ලිංගික පද්ධතිය ඒ පද්ධතිය ආශ්‍රිතව යම් යම් රෝග තත්ත්වයන් ඇති කරන්න පුළුවන් පුංචි දේවල් වෛද්‍ය පරීක්ෂණ වගේ ඒ පිළිබඳව පෙන්වන ඊට වඩා ලොකු දේවල් පෙන්වන්නේ නැහැ මේ කාලේ. ඒක නිසා ඔබට වාසනාවන්ත මාසයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. ආයුබෝවන්. නොවැම්බර් මාසයේ කුම්භ ලග්නයට කොහොමද? කුම්භ ලග්නයට ඉතාම හොඳ මාසයක් තමයි නොවැම්බර් මාසය. හැබැයි ලග්නාධිපති වෙන සෙනසුරු ගහයා දෙවැන්නේ වක්‍ර වෙලා ඉන්නේ. එතන ඉන්නවා නෙප්චූන් එයත් වක්‍ර වෙලා ඉන්නේ. ඉතින් ධනය සම්බන්ධයෙන් පොඩි ගැටලු ටිකක් තියෙනවා. ස්ථාවර ධනය සහ ධනය ලැබීම පිළිබඳව. ඒ ඇරුණම අනිකුත් සියලු සම්බන්ධතාවල සතුට හොඳයි. ඔබ ධනයෙන් ප්‍රශ්නයක් ඔබට නැත්නම් විවාහයේ ප්‍රශ්නයක්, බිරිඳගේ ප්‍රශ්නයක්, පෙම්වතාගේ පෙම්වතියගේ ප්‍රශ්නයක්, රැකියාවේ ප්‍රශ්නයක් මේ සියලු තැන්වල ප්‍රශ්න ටික මේ කාලේ මේ නොවැම්බර් මාසයේ විසඳ ගන්න පුළුවන්. ඔබගේ බ්‍රහස්පති ගහයා 6 වෙනිට ඇවිල්ලා සතුරන් ජය ගන්නවා, සබඳතා ශක්තිමත් කරනවා, ඉල්ලපු දේවල් ලැබෙනවා. මේ දේවල් ඊටාම හොඳයි. එතකොට කුජ ගහයා 10 වෙනිට ඇවිල්ලා 10 වෙන්නේ එළිය දීලා රොචක කියන පංචමහා පුරුෂ යෝගය හදලා තියෙනවා. මෙතන බුධ ඉන්නවා. අලුත් රැකියා, උසස් වීම, නව නිර්මාණ මේ දේවල් ඔබ කරා එන කාලයක් මේ කාලය. විශේෂයෙන්ම ඔබට වැඩ වැඩි වුණත් මේ කාලය කීර්ති නාමය ඔබ ගැන විශ්වාසය තබන පිරිස වැඩි කරන කාලයක්. අපි දන්නවනේ වැඩ තියෙන කෙනාට කාර්යබහුල වෙනවා. වැඩ නැති කෙනාට නැහැ. ඉතින් ඒක නිසා වැඩ තියෙන මාසෙට වැඩ වැඩි වෙනවා. ඉතින් ඒ වගේ කීර්ති නාමයන් අත් වෙන කාලයක් වෙනවා. ඕන කෙනෙක් වැඩ කරුවෙකුට තමයි වැඩක් බාර දෙන්නේ. ඒක නිසා ඒ පිළිබඳව මේ වෙලාවේ කුම්භ ලග්නීමියන්ගේ ජයග්‍රහණ පෙන්නනවා. ඉතින් ඔබ මොනතරම් වැඩ ආවත් වැඩ බාර නොගෙන ඉන්න එපා. ඒ පිළිබඳව ටිකක් ධනාත්මකව හිතලා කටයුතු කිරීම ඔබගේ අනාගතයේ වර්ධනයට සාර්ථකත්වයට හේතුවක් වෙනවා. ඉතින් ඔබ ඇත්ත වශයෙන්ම අලුත් සම්බන්ධතා, විවාහ සම්බන්ධතා, අනිකුත් සම්බන්ධතා වගේ දේවල් වලදී නම් පෙන්වන්නේ කේතු හත් වෙන්නේ ඉන්න නිසා ටිකක් গুপ্ত සම්බන්ධතාව තමයි පෙන්වන්නේ. ස්ථාවර සම්බන්ධතා පෙන්වන්නේ නැහැ. දීර්ඝ සම්බන්ධතා පෙන්වන්නෙත් නැහැ. කඩින් කඩ සම්බන්ධතා තමයි පෙන්වන්නේ. ඒ වගේම පරිස්සම් වෙන්න ඕන පැත්ත ගත්තාම මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග සහ පරීක්ෂණ වගේ දේවල්. ඊට අමතරව ඔය ධනය වගේ දේවල් මම අර කලින්ම මුලින්ම කිව්වා වගේ මුදල් හදල් පිළිබඳව ණය ගැනීම, ණයට දීම්, වටිනා කියන දේවල් වල අහිමි වීම වගේ දේවල් පෙන්වන්න පුළුවන්. මූල්‍ය වටිනාකමක් තියෙන දේවල්. ඒ අරුණම අනිත් පැත්තේ කිසිදු ගැටලුවක් නැහැ. හොඳ මාසයක් හැටියට පෙන්වන්න පුළුවන්. කුම්භ ලග්නීමියන්ට සාර්ථක මාසයක්. ජය වේවා කියලා ආයුබෝවන්. නොවැම්බර් මාසයේ මීන ලග්නයට කොහොමද? මීන ලග්නයට ඉතාම හොඳ මාසයක් නොවැම්බර් මාසය. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම. ලග්නාධිපති බ්‍රහස්පති ගහයා ඉතාම හොඳ තැනකට ඇවිල්ලා හිටියත් රවි ගහයා සහ මාස සති දෙකක කාලයක් මාසෙන් භාගයක් විතර රවි අටේ ගමන් කිරීම තරමක අයහපත් තත්ත්වයක් හැටියට පෙන්눔 කරනවා. ඉතින් නොවැම්බර් මාසේ 15 විතර වෙනකන් පොඩි බාධා කතන්දර තියෙන්න පුළුවන්. හැබැයි එතෙන් සිට ගොඩාක් සාර්ථක තත්ත්වයක් පෙන්නනවා. රවි ඉන්න තැනට සිකුරු ඇවිල්ලා නීචභංග රාජයෝගයක් අටවැන්නේදී හදනවා. එතෙන්දී හදිස්සි ධනලාභ, හදිස්සි උපකාර වගේ දේවලුත් පෙන්නනවා. හැබැයි අපි හිතමු අමුසැමි ප්‍රේමයට මේක එච්චර හොඳ නෑ. ඊළඟට වෛද්‍ය සෞඛ්‍ය
සම්බන්ධතාවලදී හොඳ නැහැ. ශල්‍ය කර්ම වගේ දේවල් පෙන්නනවා. ඉතින් එන්නේ ඒ දෙකට තමයි මේ අසුබතාවයේ තියෙන්නේ. අනිත් හැම පැත්තෙම හොඳයි. රැකියාවෙන් හොඳයි, වෙනත් සමාජික සම්බන්ධතාවලින් හොඳයි. වෘත්තීය ජීවිතයේ අලුත් පැතිකඩවල් ඔබට විවෘත වෙනවා. ඒ පැත්තෙන් හොඳයි. ඒ විතරක් නෙවෙයි විදේශ සම්බන්ධතාවලින් හොඳයි. විශේෂයෙන්ම ඔය පෝය දවසේ සහ අමාවක දවස්වල සඳුගේ ගමන් ගැනීම හරහා පොඩි මානසික පීඩා ටිකක් ඇති වෙන්න පුළුවන්. ඒ අරුණම 70%ක් 75ක් විතර නොවැම්බර් මාසයේ මීන ලග්න හිමියන්ට යහපත් වාතාවරණයක් උදා කරන බව මතක් කරන්න ඕන. ලග්නාධිපති කටකයට පැමිණීම හරහා ඔබගේ තත්ත්වය ඉතා උසස් ලෙස ඉදිරියට තල්ලු වෙනවා. ඒක නිසා ඔබ ගැන විශ්වාසය අනිත් අයට වැඩි වෙනවා. ඒ වගේම ඔබට රැකියාවේ බාරදූර කාර්යයන් පවරන්න පුළුවන්. ඒ වගේම ඔබට ඥාති වගේ අය හිතවත් වෙන්න පුළුවන්. ඔබ ගුරුවරයෙක් නම් ඔබට සම්මාන ලැබෙන කාලයක්. ඔබ දරුවන් අතර ජනප්‍රිය වෙන කාලයක්. ඔබ ටිකක් මහන්සි වෙලා වැඩ කරන කාලයක්. අන්න ඒ වගේ පහසුකම් ලැබෙන, ඒ වගේ ඇගයීම් ලැබෙන, ඒ වගේම ගෞරවය ලැබෙන කාලයක්. දැන් නිර්මාණකරුවෙක් නම් මේ කාලේ සම්මානයට පාත්‍ර වෙන්න පුළුවන්, නිර්දේශ වෙන්න පුළුවන්. එවැනි වාතාවරණයක් මේ කාලේ පෙන්නනවා. ඉතින් දේශපාලකයෙක් නම් මේ පස්වැන්න බලවත් වීම හරහා තමාගේ දරුවන් වගේ ඉන්න පිරිස තමා වටා එකතු වෙනවා. ඒ වගේම තමා කෙරෙහි අර ගුරු ගෞරවයෙන්, වැඩිහිටි ගෞරවයෙන් ඒ අය ආශක්ත වෙනවා කිව්වොත් නිවැරදි. ඉතින් මෙතන දින 48ක වගේ කාලයක් ගුරු ගහයා ඉන්නවා. ඒ කාලේ ඊටාම යහපත් විදියට තමා පිළිබඳව ජනප්‍රියත්වය වැඩි වෙන්න පුළුවන්. හොඳයි. ජය වේවා, තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. අපි නොවැම්බර් මාසය පිළිබඳව ලග්න 12ට අදාළව කෙටියෙන් නමුත් සාරාංශ පොයින්ට් එකකට තියලා කතා කරා. ඉතින් මම හිතනවා අර විනාඩි 30-40ක් දීර්ඝ විස්තරයක් හැල්ලක් කතා කරනවට වඩා ඔබට වැදගත් වෙන නිශ්චිත කරුණු වලින් ග්‍රහ මණ්ඩලයත් එක්ක අරගෙන කතා කරන එක මම හිතන්නේ ඔබේ මේ කාලය ඉතිරි කර ගැනීමත් සහ ඔබට පණිවිඩයක් ලබා දීමටත් වඩා හොඳයි කියලා. ඉතින් අපි මෙතෙන්දී රාජයෝග උදා වෙන ඒවා ගැන හොඳම ලග්න මොනවද, මධ්‍යස්ථ ඒවා මොනවද, පරිස්සම් වෙන්න ඕන මොන පැත්තෙන්ද කියන එක මතක් කරලා දුන්නා. ඉතින් ඔබට තියෙන්නේ නොවැම්බර් මාසය පිළිබඳව මේ ලග්නෙන් ලග්නයට විස්තර අහලා ඔබගේ මේ මාසය පිළිබඳව තීරණ ගන්නකොට ඒ අනුව සැලකිලිමත් වීම තමයි. ඉතින් ඔබට මේ පණිවිඩය ජීවිතයට වැදගත් වෙයි කියලා මේ මොනවා හරි ඉගෙන ගනී කියලා බලාපොරොත්තු වෙමින් අපි ඔබෙන් සමගන්නවා. ඔබට ජයග්‍රාහී වාසනාවන්ත මාසයක් උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.